යාළුවනේ ඔන්න බලන්න මම ඔයාලට බුලත් වවලා සල්ලි හොයන විදිය ගැන පොඩ්ඩක් කතා කරන්නම්. මේ තියෙන්නේ මේ මම ඔය ගොවියෙක් නෙමෙයි. මම මේ වෙන රැකියාවක් කරන කෙනෙක්. මම මගේ ගෙදර මේ කාමරේ මේ තාම ගේ හදාගෙන යන කාමරේ අයිනේ නිකන් පොඩි බුලත් වැලක් නෙමෙයි මේ පොඩි මේ වගේ මේ යට පේන්නේ මේ වගේ දණ්ඩක් දෙකක් හිටවලා මේ මං හදාගත්ත බුලත් වැල. හරිද? බලන්න හොඳ සරුවට මේ හොඳ සරුවට ලස්සනට මම ඒක එයාම වවලා දෙනවා. මට තියෙන්නේ වතුර ටිකක් දාලා එතන පොඩ්ඩක් හොදයන් නැතුව පොඩි වැටියක් වගේ හදාගෙන තියෙනවා මේ ගේ පිටිකන්නේ. මේ කැතකුත් නැහැ. මේ ඒ කියන්නේ හානියක් මොකුත් නැතුව මේ එනවනේ මේ එහාවතුත් පේනවා ඇති. මේ තාප්පය අයිනේ බුලත් වලක් හදාගත්තා. හොඳම බුලත්. මේ ලස්සනයි. මේ කඩන්න ඕනේ දැන් මේ සතිය මං කැඩුවේ නෑ. මං සතියකට හොත් දෙකකට සැරයක් මම නිවාඩු දවසකට උදේ බුලත් කඩනවා. හරි ගෞරවයෙන් මම මේක කරන්නේ. මේ බලන්න. ලොකු කොළ මේ මහා ලොකුවට මහන්සිලා නෑ. මම ඔයාලට මේකම මම පෙන්නන්නම් ඉස්සරහා මම හදලා තියෙනවා මේ වගේ වත්ත. මේ ඒක හදලා තිබුණේ පාතියක් වගේ. දැන් මේ බුලත් වල තියෙන්නේ අර මොනවද ඔය බලන්න මේක තාම මේ නියම ගානට හැදිලා නැහැ. මේක කොළ කප්පාදු කර අනවශ්‍ය වයින් කරලා හදන්න තියෙන එක. මේ බුලත් වැල ටිකෙන් මම සාමාන්‍යයෙන් සති දෙකකට විතර සැරයක් බලන්න මම දැන් අලුතෙන් දාලා තියෙනවා. මේ තැනින් තැන ඉඩ තියෙන හැම තැනකම යන්න එන්න හානි නැති වෙන්න මොනවා හරි බුලත් වලක් ඔහම හිටවලා තියෙනවා. ඉතින් මේවයින් මට නැද්දේ වතුර ගලාගෙන යන තැන් වලින් බලන්න මෙන්න මේ වගේ හදලා වහලා තිබ්බහම ඉතින් එයා පැලවෙනවා. ඔය ඉතින් මේ වත්තේ මට පුංචි ඉඩයි තියෙන්නේ. ඔය ඒකේ තමයි දැන් මේ අන්නාසි වහලා තියෙන්නේ මේ. හරිද? ඔන්න බලන්න මේ අන්නාසි ගස් එකේම හේටි. කෙසෙල් තියෙනවා. ඔය පෙර තියෙනවා. එතකොට මේ අනිත් දේවලුත් තියෙනවා. මේ ඔය චෙරි ගස් කොස් පැලයක් තියෙනවා. හොඳ. එතකොට මේ පුංචි ගෙවත්තේ පොල් පැල දෙකක් තියෙනවා. මේ ඉස්සරහ පොල් ප්‍රශ්නෙට ඉතින් තව අවුරුද්දක් දෙකක් යනකොට මේ ගෙදරට සතියකට දෙකකට හරි කන්න පොල් ටික ඒ ටික තියෙනවා. දැන් මම නිකන් ඒ ටික පෙන්නුවේ මේ සහ ඉතින් ඔය මේ අපේ නෝනාගේ තාත්තා තමයි මේ කොච්චි වවලා තියෙන්නේ. ඔය අතරින් බුලත් වවා ගන්නවා. මට බුලත් වලින් සති දෙකකට විතර සැරයක් මම බුලත් කඩන්නේ. රුපියල් 500ක් 1000ක් අතර ගාණක් එනවා. ඒ කියන්නේ මම ලොකුවට වවලා නෙමෙයි. දැන් අපි හිතමුකෝ ලයිට් බිලට යන්නේ රුපියල් 3000යි කියලා. අපිට මාසෙකට රුපියල් 1500ක් මේ ගෙදර වැවෙන කොලයකින් හොයාගන්න පුළුවන් නම් ඇත්තටම මේ ලොකු සහනයක් අපිට ජීවිතේට නේද? ඉතින් මම ඔයාලට මේ කියන්නේ මේ මගේ ඒවල් පෙන්වන්න නෙමෙයි. කවුරු හරි මේකෙන් ප්‍රයෝජනයක් අරගෙන මේ ජීවත් වෙන්න මේ වගේ බුලත් වලට. ඉතින් මම හරිම ආසයි. මම කාමරේ දොර ඇරියාම මට බුලත් වල තමයි පේන්නේ උදේට. මම ඒක දිහා තමයි ආසාවෙන් බලන්නේ. ඉතින් අර කුරුල්ලන්ට කෑම දෙන තැනකුත් එතනින්ම තියෙනවා. මම ආසයි. ඉතින් මේ ගොවි තැනට ආසයි. ඒත් මගේ වෘත්තිය වෙනස් දෙයක්. ඒකත් කරන ගමන් මම මේ බුලත් වගාව කරනවා. බුලත් ටික කඩලා මම YouTube එකේ මේ තවත් අය හොඳ බුලත් වවන හැටි සම්බන්ධව මෙන්න මේ හැම කඩන්න ඕනේ. දැන් මේකේ මේ ඔය මේ දාර 6ක් තියෙනවනේ. ඒ 6ක් ආවට පස්සේ බුලත් කොලේ සරු වෙන්නේ නැහැ. එතකොට අපි ඒවා කප්පාදු කරන දැන් තියෙනවා. ඒ සම්බන්ධ දැනුම ගන්න YouTube එකේ ඕන තරම් බුලත් කියලා ගැව්වහම හදන විදිය, පැල හිටව ගන්න විදිය හැමදේම තියෙනවා. ඒවට සාත්තු කරන විදිය, ඒවට කෙම් ක්‍රම තියෙනවා. ගෞරු කරන්න ඕන විදි තියෙනවා දැන් මේවට. මේ ඒවා කරන්න ඕනේ හරි පිරිසිදුව කරන්න ඕනේ. බුලත් කොලයක් කඩනකොට උනත් බුලත් කොලයක් අපි කතුරකින් හරි පීයකින් හරි කපලා අයින් කරගන්නකොට උනත් ඒක හොදලා ඒ අර උදාහරණයකට අර ඕකිඩ් වවන මේ ඕකිඩ් වගාකාරවෝ දන්නවා. ඒ ආදරෙන් කරන අය දන්නවා මේ ඕකිඩ්
කපන්නේ කොහොමද කියලා කියන්නේ ඒකට සමහර වෙලාවට මේ ඩෙටෝල් ටිකක් හරි පාවිච්චි කරලා ඒ තරම් ඒ ආයුධය සුද්ධ කරනවා වතුර හෝ පී. දැන් මේක හොඳට සබන් දාලා හොදලා මේ කවුරුවේ මන්නම් බුලත් වලට බැඳලා තමයි බුලත් කොලයක් හරි කඩන්නේ. ඉතින් මට මේකෙන් ආදායමක් තියෙන මේ එක ආදායමක් මේ වගේ පුංචි ආදායම් ගොඩක් තියෙනවා මට පොඩි පොඩි මම කරන්නේ ඒ සල්ලි බුලත් වලින් හම් වෙන සල්ලි මේ මං කිව්වා ලයිට් බිලටම පාවිච්චි කරන්නේ මම ඒවා කැටයකට දාලා මං තව ප්‍රොජෙක්ට් එකක් කරලා තියෙනවා කැටේ එකතු කරලා මම මගේ ගෙදර සම්පූර්ණයෙන්ම කාමරයක් අපරාරු කරගත්තා. ඉතින් මං කියන්නේ බෑ කියලා දෙයක්වත් නෑ. මේ වැත්තට මහන්සි වෙන්න ඕන දේවල් නෙමෙයි උදේට හරි නිවාඩු වෙලාවක ඔය පැලයක් දෙකක් හොදලා වතුර ටිකක් දාන එක මහා ලොකු මහන්සියක් නෙමෙයිනේ. ඉතින් මම මේ දියුණු වෙන්න කියන්නේ. ඇත්තටම කෙනෙකුට මේක බලලා දියුණු වෙන්න පුළුවන්. ඇත්තටම කෙනෙකුට මේක බලලා දියුණු වෙන්න පුළුවන්. පොඩි දේවල්නේ. මුදල් කල්පනාකරණය කරගන්න අපි හැමදාම කාටවත් ආණ්ඩුවටවත් අපේ දෙමව්පියන්ටවත් බැන ජීවත් වෙලා වැඩක් නැහැ. අපි කොහොම හරි උත්සාහ කරන්න ඕනේ අපි නැගිටින්න. අපි සෑහෙන ලොකු ක්‍රයිසිස් වලට මුහුණ දීලා තියෙන්නේ අපේ රට ආර්ථික වශයෙන් සෑහෙන වැටිලා තියෙන්නේ. අපි ඒක තේරුම් ගන්න ඕනේ අපි හරි දේ කරනවාද කියලා. එහෙම කරලා අපි දෙමව්පියන්ටවත් බරක් නැතුව සමාජයටවත් බරක් නැතුව පොඩි මොනවා හරි දෙයක් හොඳ දෙයක් කරලා කාට හරි සර්විස් එකක් හරි දීලා කැලයක් සුද්ධ කරලා හරි කමන්නේ. කීයක් හරි කාගෙන් හරි උපයාගෙන හරි අපි ඒක ඉතුරු කරගෙන අපේ දියුණුව සලසා ගන්න ඕනේ. ඉතින් මම මේ විදිහට මම ගොඩක් දුප්පත් මිනිස්සෙක්. පුංචි කාලේ ඉඳලා මම දුප්පත් ෆැමිලි එකකින් හැදිලා හැබැයි හිත දුප්පත් නෑ. මගේ දෙමව්පියන්ටත් මහා දේවල් තිබුණේ නැහැ. තාත්තා රජයේ ඒගොල්ලන්ට බරක් නොවි මම මගේ ජීවිතේ හදාගත්තා. මේ තියෙන මේ ඕකේ අපි ඉස්සර ඕකෙත් දැව්වා. අපි ඇඹරෙල්ල ගහේ මේ දැන් මේ මල් පීදිලා මේක ඇදුනහම ඉතින් අහල පහල ගෙවල් ඔක්කොටම දෙන්න පුළුවන් ඇඹරෙල්ල. ඉතින් මේ සමහර වෙලාවට ඇත්තටම ප්‍රධාන ප්‍රශ්නේ අපිත් කුලියට හිටිය මුලින් මම බැංක් ලෝන් එකක් දාලා තමයි මේ ගේ හදාගත්තේ. මේ අපි කුලියට හිටියේ මං ඉතින් මේ වගේ උත්සාහවන්ත දේවල් කරලා තමයි මේ මං දැන් මට ඇත්තටම බරක් නෑ. දැන් මට ඇසට්ස් තියෙනවා. ඉතින් මට මේ ඉන්න ගයක් තොරක් තියෙනවා රස්සාවක් තියෙනවා. ඒ අතරින් මට මේ වගේ පුංචි දෙයක් කරාම තව පොඩි ආදායමක් උපය ගන්න පුළුවන්. මේ සුවඳල් කෙහෙල් තියෙන්නේ. මේ වගේ හිටපු ගමන් කැන් වැටෙනවා. දැන් මේ ටිකේ නෑ කැපිලා දැන් කැන් වැටෙනවා. සාමාන්‍ය සුවඳල් කෙහෙල් මලක් රුපියල් 4000කට විතර විකුණන්න පුළුවන්. විකුණන්නේ නෑ අපි ගමේ ආලාලට දීලා අපි මේ ඉතුරු ඒවා ගන්නවා බුද්ධ පූජාවට පාවිච්චි කරනවා. මේ හැබැයි ඉතින් මේ ගහක් කොළක් හිටවුවොත් අනිවාර්යෙන් ඒ ගහ කොළ අපිට ජීවයක් දෙනවාම තමයි. අපිට නැතත් අපි නැති වෙච්ච කාලෙක උනත් දැන් මේ කොස් ගහ මේ තියෙන මේ කොස් පැලේ හිටවන දවසේ මම Facebook post එකක් දැම්මා. මම නැති වෙයි මේ කොස් ගහ ලොකු වෙලා ගෙඩි හට ගන්න දවසට මම නැති වෙයි කියලා. නමුත් මේක දැන් මේ පළහට ගන්නවා. මේක පළහට ගන්නවා. කවදා හරි මේකේ කොස් ගෙඩි හැදුනහම අපිත් කාලා අනිත් අයටත් දෙනවා. ඉතින් මේක සර්විස් එකක් විදියට මම කරනවා. මම මේ කියන්න මට මුලින් කිව්වේ අර කුලියට ඉන්නකොට කරන්න බෑ කියලා හිතන්න එපා. මම කුලියට ඉඳලා තියෙනවා ගෙවල් 5ක 6ක ඉඳලා තියෙනවා. හැබැයි ඒ හිටපු හැම ගෙදරකම මම වගා කරා. මගේ Facebook හිස්ටරිය තියෙනවා. මොරිස් කුමාර කියන Facebook එකට ගිහලා බැලුවා. හැමදාම රට වැටෙන හැම වෙලේකම මිනිස්සු ප්‍රශ්න ගොඩක ඉන්න හැම වෙලේකම මම මිනිස්සුන්ට පොසිටිව් දේවල් කතා කරා. මම හැමදේම කරා. ව්‍යාපාර කරන්න පටන් ගත්තා. මගේ ප්‍රධාන ව්‍යාපාරය වැටුණා. හැම තැනකින්ම මම නැගිට්ටා. ඒ නිසා මම වගේම උත්සාහවන්ත හරි අමාරුවෙන්ම හරි ජීවත් වෙන හැම සහෝදරයෙකුටම කියන්නේ හැම මිනිසෙකුටම මං ඇතුළු මේ ලෝකේ ජීවත් වෙන හැම කෙනාම ධනවත්ව සතුටින් ඉන්නවා දකින්නයි මං කැමති. එතකොට අපිට තව කෙනෙකුට ඉරිසියාවක් ඇති වෙන්නේ නේද? ඇත්තට මේ ඉරිසියාවක් ඇති වෙන්නේ අඩුපාඩුවක් කියලා තියන්නේ මේ බලන්න මේ ගේ හදනකොට හිටවපු පොල් බැල දැන් මේකත් පීදිලා. හරි. මේ මල් ලැබිලා තියෙන්නේ. මේවට ඇස්වහකටවත් තියන්න එපා. මේවා ආශිර්වාද කරන්න මම මේ තව කෙනෙකුට මේ මොටිවේෂන් එකක් ගන්න තමයි මම මේවා කරන්නේ. මොකද මම YouTube වලින් සල්ලි හම්බ කරනවා නම් මේ මගේ YouTube channel එක දැන් අවුරුදු 10කටත් වැඩි. මම ඒකට ඕන දැන් තමයි ඔය පොඩි දේවල් ටික මට නිදහස තියෙන හින්දා මම ඔය වීඩියෝ ටිකක් කරලා දානවා. මම ඒත් කාට හරි ප්‍රයෝජනයක් වෙන්න. ඉතින් මම ස්තුතියි මේක චුට් මේ ඉවරනකම් කවුරු හරි බලන් හිටියනම් මේ ටික ඔක්කොම අහගෙන ඉන්න ඇති.
මීට වඩා දැන් මේ මම සුළුවටනේ මේ වගේ බුලත් වගා කරලා එක දේවල් මේ මම විශේෂයෙන්ම කියන්නේ මේ අර මේ කාන්තාව දුවියට මටත් බිරිඳක් ඉන්නද එයා ජොබ් එකක් කරන අපි දෙන්නම ජොබ් කරනවා අපේ ළමයින්ට නිකන් මොකක් හරි පුරුදු කරන්න ඕන වැඩි හිටියට නම් පුරුදු කරන්න පුළුවන් පුතේ අර බුලත් වලක් මේ වවල මේ හිටවල තියෙන ඒකට වතුර ටිකක් දාන්න වතුර ටිකක් දාලා පොඩ්ඩක් ඒක මන් නැතිලට බලන්න ගෙදර ඉන්න තව කෙනෙකුට කියන්න පුළුවන් එහෙම නැත්තම් අපි හිතමු උදේ වැඩට ගිහිල්ලා හවස ගෙදර එන්න කියලා රෑ වෙලා කොහොමද පොළව නිවිලා තියෙන්නේ මේ වතුර ටිකක් දාලා මොකද කරන්න තියෙන වතුර ටිකක් දාන්න තමයි තියෙන්නේ සෝභාදාමට අපි ආදරෙන් සලකනකොට අනිවාර්යෙන් දෙනවා මේ දවස් ටිකේ මේ නෑ මේක මෙන්න මේ පැෂන් වලක් වෙලා තිබුණා මේ තවත් තාමත් පැෂන් ගෙඩියක් දැන් මේවල් දිගටම අපිට මේ ඒගොල්ලෝ සලකනවා හරි මේ පාරක් ගත්තා මම මේ ආදර්ශමත් විදිහට කියලා දෙන්නේ මේ මගේ ගේ ඉස්සරහා පාර මේ ගේ මේ පාර මොන බලන්න පාර දෙපැත්ත බලන්න කොච්චර ලස්සනද කියලා හරි උඳු පියලිය වවලා මට මේවෙන් ඒ ආත්ම තෘප්තියක් ඇරෙන්න මම මේ ඇත්තටම මේ ලෑස්ති වෙලා මේ YouTube වීඩියෝ එකක් කරනවා කියලා නෑ මම මේ ඉඳලා මගේ කාමරේ ඉඳලා මේ මගේ මේ බුලත් තල දිහා දැක්කම මට හිතුණා මේ ඇත්තටම බුලත් කොලයක් බුලත් ගහේ ගෙඩි එන්න නෑනේ ඇත්ත මේ ඉම්පෝර්ටන්ට්ම දේ බුලත් ගහේ කොළ ටිකක් තමයි වවන්න තියෙන්නේ ඒකට එක කොළ දැන් අපි මෙහෙනම් හොඳ බුලත් කොලයක් බුලත් අතක් රුපියල් 250කට විතර යනවා බුලත් අතට කොළ 40යි අපිට රුපියල් 200ක් කියලා ඒතර බුලත් කොලයක් රුපියල් 4ක් වෙනවනේ මේ කොලයක්නේ නේද කොළ වවන්න බැරිද වතුර දැම්මම කොළ එන ඕන මල් ගෙඩි ගන්න තියෙනවා නම් අමාරුයි හැබැයි ඒක හරි සරල දෙයක් කිසි මේක බලලා කවුරු හරි බුලත් බැලක් මෙහෙමයි අද වවලා හෙටවත් ලබන සතියවත් ප්‍රතිඵල ගන්න නම් බෑ ඒක ටික කාලයක් ඔහේ වැවෙන්න දෙන්න හරිද ඊට පස්සේ ඉතින් සතියෙන් දෙකෙන් මාසෙන් ආදායම් තමයි කීයක් හරි ආදායමක් එනවා අනිවාර්යයෙන්ම ආදායමක් එනවා මේ මගේ ගෙදර හදලා තියෙනදී මේ පැත්තේ ඉඩක් නෑ නැත්නම් ওই පැත්තට තමයි මගේ බවුන්ඩරි වෝල් එකක් තියෙන්නේ මම ඉඩම ගේ පස්සට කරලා හදලා සම්පූර්ණ ඉඩම ඔය කෙරවලටම තියෙන ඉඩම මේ පර්චස් 10යි පර්චස් 10යි ප්ලස් තියෙන්නේ ওই ටික ඇතුලේ තමයි මම මේ ඔක්කොම දේවල් කරන්නේ ඉතින් මම මගේ Facebook එකේ බැලුවොත් එහෙම කොවිඩ් කාලේ මම මෙහෙ කැරට් බීට් පවා වැව්වා පෝච්චි වල වැව්වා දැන් මට මගේ රස්සාව මේ මගේ වැඩ කටයුතු ටිකක් කාර්යබහුල වැඩි නිසා ඔය දෙලුම් ගාගේ මේක මීට වඩා ඇත්තටද මගේ අවිසාවේල්ලේ මගේ අනිත් ගෙදර තියෙන්නේ මම මීට කලින් ගයක් හැදුවා අවුරුදු 24 දී ගයක් හැදුවා දැන් මට 43යි ගෙවල් දෙකක් හදලා තියෙනවා ක්‍රමේ ඕක තමයි පොඩ මහන්සි වෙවි හිමින් කරා සමහරවිට කවුරුද මම ඔයගොල්ලෝ කැමති නම් මට කමෙන්ට් කරන්න කවුරු හරි මේක බලලා මම මේ කැටයක් එකතු කරලා කාමරයක් සම්පූර්ණ කම්ප්ලීට් කරපු විදිය ඒ ප්ලෑන් එක කියන්නම් ඒවත් කරගන්න පුළුවන් නම් කවුරු හරි ආන්නම ලෝභයක් කමක් නැතුව අවංකවම වර්ධින තැන් සහ මේ ෆේස් කරන්න වෙන දේවල් ඔක්කොම මම ඔයාලට කියලා දෙන්නම් මේ ඔයගොල්ලෝ මගෙන් ඇහුවොත් මේ මට හරි සතුටුයි මේ කොච්චි පැල ටික නම් ඇත්තටම මගේ නෝනගේ තාත්තා තමයි මේ ටික කරේ මම එයාට ගරු කරනවා මොකද මේ එයාත් කොයි වෙලේත් උදේට ඇවිල්ලා මේ ගස් කොළන් අත ගන්න මේ දවස්වල නෑ මේ ගෙදර කවුරුත් නැතුව මම තනියම ඉන්න වෙලාවක තමයි මට හිතුනේ මේ වගේ මේ දෙයක් කරන්න මොකද මම වැඩි එහෙම කතා කරන්න මම කවුද කිල්ලමන්ද කියලා කාටවත් පෙන්න ශෝදාන කෙනෙක් නෙවෙයි අර කොටිම කිව්වොත් එහෙම රුපියල් 10000ක පර්ස් එකක් අරගෙන රුපියල් 100ක් පර්ස් එකේ නැති විදිය කන්සෙප්ට් වලට යන කෙනෙක් නෙමෙයි. මම බලන්නේ රුපියල් 100ක් දීලා පර්ස් එකක් අරන් 9900ක් පර්ස් එකේ දාගන්න. එතකොට මම ළඟ 9000 ගාණක් සල්ලි තියෙනවා. ඉතින් කල්පනා කරලා බලන්න මේකෙන් රුපියල් 500ක් ආවත් 300ක් ආවත් කීයක් ආවත් ඒක ප්‍රයෝජනවත් ඇති තැනක දාලා තියන්න ඒකට මුකුත් වෙන්නේ නැහැ. ඕන වෙලාවක ප්‍රයෝජනෙට ගන්න පුළුවන්. නැතිනම් කාන්තාවන්ට නම් විශේෂයි. ඒගොල්ලන්ට ඇත්තටම පිරිමින්ටත් වඩා ඉතුරු කරන්න පුළුවන්. ඒගොල්ලොන්ගේ මූලික අවශ්‍යතා දරුවෙක්ගේ අවශ්‍යතාවයක් සඳහා හරි මුදලක් අමතරව කරන්න මේක විශේෂයෙන් මහන්සි වෙන්න ඕනේ නැහැ කියලා මම කියන්නේ. ඇත්තටම එහෙම ලොකු මහන්සියක් වෙන්න දෙයක් නැහැ. ඇත්තටම ලොකුම මහන්සියක් වෙන්න දෙයක් නැහැ. මේ ඇත්තට මගේ වත්ත දැන් පොඩ්ඩක් මේ සරු බව මදි. වේලිලා තියෙන්නේ මේ අවුවත් එක්ක සහ මේ ලොකු අගාවක් දාලා නැහැ. දැන් මේ පෞගී ටිකේම ගෙදර කන්ස්ට්‍රක්ෂන් වැඩ තිබුණා. තියෙනවා කරන්න ඉතුරු වෙලා. ඒක නිසා මගේ ආදරණීය සහෝදරයන්ට සහ මේ රටවැසියන්ට මං කියන්නේ මොනවා හරි අපි කරමු
මොනවා හරි කරමු අපි වෙනුවෙන්. කවුරුවත් වෙනුවෙන් නෙමෙයි. අපේ ආදායම වෙනුවෙන් අපි මොනවා හරි කරලා අපි පොහොසත් කියන්නේ ධනවත් වෙමු. අපිට එතකොට අපේ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් නේ. හරි. දන්නවා එන්න රටේ ආර්ථිකය අපිට බඩු මිල උද්දමනය වැඩි වෙනවා. අපිට කරගන්න බෑ. ගෙයක් හදා ගන්නවා කියලා කුලියට ඉන්න මිනිස්සුෙකුට ගෙයක් හදන්න හිතා ගන්නවත් බෑ. හරිම අමාරුයි. හැබැයි බෑ කියලා දෙයක් නැහැ කරන්න පුළුවන්. අමාරුයි තමා කරගත්තොත් අපිටනේ. කරගත්තොත් අනිවාර්යෙන්ම ඒකේ ප්‍රතිඵල ටික හම්බෙන්නේ අපිටමයි. අපි ඉතින් මේ ගොඩාක් දේවල් තියෙනවා මගේ ජීවිතේ අවුරුදු 43ක අත්දැකීම් මම ආපු ගමන මම කියන්න ලැජ්ජ වෙන්නේ නැහැ. මම ඉස්කෝලේ යන කාලේ මිනි පෙට්ටි සාප්පුවට මල් වඩන් හදන්න ඒ කාලේ මල් වඩන් හැදුවේ අබරල පිටි අල පිටි කියලා තියෙනවා. ඒ පෙති කපලා ඒ කූඩයක් කැපුවාම රුපියල් 10ක් හම්බ වෙනවා. ඒක මම පාවිච්චි කරන් තියෙනවා ඉස්කෝලේ. මම පුංචි කාලේ ඉඳලා මගේ ඔළුව බිස්නස් වලින් ගියේ. ඒ නිසා මට මං හැම වෙලේම බලනවා මට මේ දේවල් කරගෙන යනකොට මට මොනවා හරි වුණොත් මොකද වෙන්නේ? මගේ දරුවන්ට මොකද වෙන්නේ? ඒව කල්පනා කරලා බලලා තමයි මම වැඩ කරන්නේ. මම හැම පැත්තෙම හිතනවා කාටවත් කරදරයක් නොවී ජීවත් වෙන්න සහ ධනවත්ව ජීවත් වෙන්න අපිට යමක් තියෙනවා කියලා කියන්නේ අපිට ඒක ලොකු ශක්තියක්. අපි යමක් ඉතුරු කරගෙන එකතු කරගෙන තියෙනවා කියන්නේ අනිවාර්යෙන්ම ලොකු ශක්තියක්. අපි ඇඳලා යන ඇඳුම අපි දාන සපත්තු දෙක දිහා මිනිස්සු පිටින් බලලා පොහොසතෙක් කියලා මැන්නොත් ඒක එච්චර ප්‍රාර්ථක නෑ. මොකද සමහර විට ඊට වඩා අඩු දෙයෙන් සාමාන්‍ය විදියට ඇඳලා කාලා ඉන්න මිනිස්සයා ඊට වඩා ධනවත් වෙන්න පුළුවන්. ඊට වඩා ඇසට්ස් එයාට තියෙන්න පුළුවන්. ඒක නිසා ඔයගොල්ලෝ කවුරු හරි කෙනෙක් ඉන්නවනම් මේ මම බුලත් කොලෙන් පටන් ගත්තේ. මම ගොඩක් දේවල් කතා කරා මගේ හිතට දැනෙන දේවල්. මම ප්ලෑන් කරලා ස්ක්‍රිප්ට් හදලා කතා කරන කෙනෙක් නෙමෙයි. ඕන කෙනෙක් මගෙන් මේකේ ප්‍රයෝජනයක් තියෙනවා. මේක කොහොමද වැව්වේ? ඇත්තටම සාර්ථක බුලත් වෙලක්නේ. මේක සාර්ථකයි කියන්න බෑනේ. මෙන්න මේ ලොකු ගොවි බිම් නෙමෙයි. මේ කට්ට පොළව. හරි මේ ඉතින් තාම හදාගෙන යන ඉඩමේ ඔන්න කරේ. නම් බොහොම ස්තුතියි වීඩියෝ එක බැලුවට. මම ආසයි මේ channel එක දිගටම හොඳ දේවල් අනිත් අයට පෙන්නගෙන කරගෙන යන්න. ආසාවෙ ඉන්නවනම් හදවතින්ම සුබ පතන අය කැමති අය ඉන්නවනම් මේක පොඩ්ඩක් අප් කරලා තියන්න මේ channel එක. මේකෙන් කවදාවත් තව කෙනෙක්ට හානියක් වෙන වීඩියෝවත් කාගේවත් කියන්නේ නැට්වර කියන්නේ ලයික් ගන්න විතරක් කරන channel එකක් බවට මම මේක පත් කරගන්නේ නැහැ. මම විද්වතෙක් නෙමෙයි. හැබැයි මම දුප්පත් මිනිහෙක්. දුප්පත් තැන ඉඳලා ජීවිතේ හොඳ තැනක මම කියන්නේ මහා ලොකු කෝටිපතියෙක් නෙවෙයි. කාලා බීලා සතුටින් තමන්ගේ දෙයක් කරගෙන ඉන්න පුළුවන් මට්ටමකට ගොඩනැගිච්ච මිනිහෙක් අපිට ඕනේ ඒකනේ. තව ඉස්සරහට තව ජීවත් වෙනකොට තව දේවල් මම උත්සාහ කරමින් ඉගෙන ගනිමින් කරගෙන යනවා කියලා මම කියනවා. ඔයාලට සුබ පතනවා. Thank you.